ජෝන් මහත්තයා මෙන්න ඔයාට ලියුමක්. ඔයාට ගොඩක් ස්තුතියි පියුම් මාමේ. අද හරිම ලස්සන දවසක්. ඔව් අද ඔයා හරි සතුටින් නේද ඉන්නේ? ඔව් අද රැට මං ලිස්ට් කෑම හදනක මං ඉන්නේ. ආද මෙහෙ එනවා. ඒක කොච්චර හොඳද? බයි. ඒක ඇත්ත. ජීවිතේ හරි සුන්දරයි. ඇත්තටම අද මට අර පූසකෙන් කරදරයක් වුණෙත් නැහනේ. හරිම සුන්දරයි. ඕක තරංගීල බෙදලා දාන්න. මඩ බෝල වලින් ගසා ගැනීමේ ජොලිය ලෝකෙට කියන්න. කරදරයක් වෙයි කියලාම හිතාගෙන ඉන්න තිබුණේ. බලමුකෝ මේ ලයිට් බිල කාගෙද කියලා හොයාගන්න පුළුවන් වෙයිද කියලා. රෑ කෑම මේස හදලා ඉවරයි. හරි. ටිකක් පිය දැම්මා. හරි. ගාෆිල් දවල්ට කවපු කෑම ටිකත් වේසි කරා. හරි. දැන් ඉතින් මට කරන්න තියෙන මේ ලෝකේ කරන්න තියෙන අමාරුම වැඩේ ගාෆිල් වයි ඕඩිවයි නාවනවා. ඒක නම් නියමයි නේද? කාටවත් බෑනේ මඩ බෝල වලින් ගෙවල් හදන්න. අපි shopping mall එකක් හදුවා නැද්ද? නියමයි ඒක. යාළුවනේ මං ඔයාලට ලසඤ්ඤ හැදුවා. ඒක මං උඩ තට්ටුවේ බාත්රූම් එකෙන් නිවෙන්න තියලා තියෙන්නේ. ලසඤ්ඤ හැදුවා කිව්වා? එහෙනම් මොනවද බලන් ඉන්නේ? යමු ටික Lasagna. Go lasagna, go lasagna, go. Go. Wait in. Go lasagna කියන්නේ. ඔහොම පොඩ්ඩක් ඉන්න ඕඩි මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා මට හිතෙනවා. ජෝන් නයි ලසඤ්ඤා හදලා බාත්රූම් එකට ගෙනාවේ ඈ. අප්පා මේක නම් උගුලක්. නාන වෙලාව. බයි. මට වැඩක් නෑ. ඔයාලා මොනවා කෙරුවත් කිව්වත් අන්තිමට ඔයාලට දාන්න වෙනවා. හරි කෑ ගන්න ඕනේ නෑ. කොහොමත් මං ගෙදර ගිහින් නාගන්නයි ඉන්නේ. මොකද මෙයා මෙච්චර උමනාවෙන් අපිව නාවන්න හදන්නේ? අපි හොඳට නානවනේ නේ. අවුරුද්දට දෙපාරක් වගේ නේද? හරි අපි දැන් වීටෝ හම්බෙන්න යමුකෝ. යාගෙන් පීස කැල්ලක් හරි හම්බ වෙන්නේ අපිට. හලෝ විටෝගේ පිට්සා කණෙන් කතා කරන්නේ. අපෝ බෑ කොහෙත්ම බෑ පැයක් ඇතුළත කොහෙත්ම ඩෙලිවරි කරන්න බෑ. මම මගේ ප්‍රියතම වැඩසටහන බලන ගමන් ඉන්නේ එඩී කැමදාසගේ. මම පස්සේ කෝල් එකක් දෙන්නම්. කොහමද යාළුවනේ මම නැවතත් පිළිගන්නවා. මම එඩී කැමදාස. චෝදනාවක් තියෙනවා නම් ප්‍රසිද්ධියේම කෝල් එකක් අරගෙන ඕගොල්ලන්ට චෝදනා කරන්න පුළුවන්. හැබැයි මටවත් මේ වැඩසටහනටවත් නෙවෙයි. මට පේනවා අපේ මීළඟ ග්‍රාහකයා වීඩියෝ කෝල් එකකින් ඇවිල්ලා. ජෝන් මහත්මයා. හරි කියන්න ජෝන් මහත්මයා. ඔයාට මොකක්ද කරන්න තියෙන චෝදනාව? මට හිතෙනවා ඒකට අර පූස සම්බන්ධ ඇති කියලා. මගේ පූසා වගේම බල්ලත් නාවනවට පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ හින්දා උදෙන්ම පැනලා ගියා. ඉතින් මං තීරණය කළා අද රෑ 8ට කලින් යාළව නාවල බාර දෙන කෙනෙක්ට ලොකු තෑගි මුදලක් දෙන්න. මං ඒගොල්ලෝගේ ළඟදී ගත්ත ෆොටෝ එකක් ඊමේල් කළා. ඔයා එවපු ඊමේල් එක අපිට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ වැඩේ දැන් ඕගොල්ලන්ට බාරයි. ඔහෝ ලොකු තෑගි මුදලක් දෙනවා. ලොකු සල්ලියක් ඕගොල්ලන්ට දිනාගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මේ දෙන්නව හොයලා නාවන එක. වීටෝට එක කරන්න පුළුවන්. ලොකු තෑගි මුදලක් දෙනවා කිව්වා. කලකුමා ඉල්ලපු නෝලට සැලඩ් එකක්වත් හදාගන්න කියනවා. මම යනවා අර බල්ලයි පූසාවේ නාවන්න. ඒක ලාභයි. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන මගේ බල්ලවයි පූසවයි නාවල දෙන එක. මට පුළුවන් ඔය බල්ලවයි පූසවයි නාවල දෙන්න. ජෝන් අද මාව රෑ කෑමකට එක්කයි යනවා කියලා කිව්වා අම්මේ. මොනවා? නැහැ මං හිතන්නේ ජෝන්ට පිස්සුයි කියලා. එහෙනම් කියන්නකෝ බලන්න එයා කරපු පිස්සු වැඩ. අනේ ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ බල්ලවයි පූසවයි නාවල දෙනවද? මං සල්ලි දෙනවා ඒකට ලොකු මුදලක් ඕගොල්ලන්ට නාවල දෙනවට. අම්මේ මං තව ටිකකින් ගන්නම්. වාසනාවට එයාගේ මොඩිල්ලිම කවුරුත් ගණන් ගන්නේ නැහැ.
ඕ ඒ දෙන තමයි වැඩි සඳ කරන්න එපා කොහොම හරි අල්ලගමු. අදයි හැමෝම මේ අමුතු විදියට හැසිරෙන්නේ ඕඩි. බලාගෙන ඕඩියෝ. අයියෝ. ඒයි බේරෙන්නද හිතන් ඉන්නේ? මේ මොකද ඔලු හොඳ නැද්ද? මොකද ඕඩි මේ මිනිස්සුන්ට අද වෙලා තියෙන්නේ? අපි යමු යන්නේ යන්න ගිහලා වීටෝක පීස් එකක් බඩට දාගත්තා මේ සේරම ප්‍රශ්න ඉවරයි. එච්චර. බලන්න අරදෙන්න දුවන්න ගත්තා. අපිට අල්ලගමු. ඉඳලා ගන්න ඕන යමු. මං කල්ල යමු නැත්තම් අපිට තෑගි සල්ලි ගන්න අල්ලගමු. ගාෆිල්ඩ් ඕල්ඩි මෙහාට එන්න. මං ඔයාලා වෙනුවෙන් විශේෂ කැම වේලක් හැදුවා. කනවද? කැම එකට මොකක් වුණා කමන්නේ සයිස් එක තමයි මට නම් වැඩ ගන්න ලොකුවට තියෙන්න ඕන. එන්න. ආව් කියලා වැඩක් නැහැ මෙගා සයිස් එකේ ලොකු සුබ් බෝතලයක් අම්මෝ ගහලා දාමු. මේකේ මම අමුතු සබන් රහක් නෙන්නේ කිසිම රහක් නෑ මේ ඈ. හරි දැන් ගන්න. ඉක්මනට බලගමු මෙතන. මොකක් හරි ගේමක්. වීටෝ මොනවාද අද තියෙන සුප් එක? මං හිතන්නේ වීටෝ සුප් එක. ඔය දුවන්නේ නවතිනවා. නවතින්නයි මම මොකද හිතන්නේ ඕඩි මේ නෑම කෙනෙක්. මට නම් මේක ලෝක යුද්ධය වගේ දෙවෙනි ලෝක යුද්ධය. ඔහොම නවතිනවා. දැන් දෙන්නම බේසමට බහිනවා. බේසම් වලට බහින්න. ඔහොම ඉන්නවා. දුවන්නේ. අපි ළඟ ඔය ඒගොල්ලෝ කියන තරම් ගඳක් එනවද ඕඩියෝ? මට නම් හිතෙන්නේ. කොහොම කරත් මේකෙන් බේරිලා ඉන්න ක්‍රමයක් හිතන්න වෙනවා අපිට. අයියෝ මේ මැරෙන්න එක වගේ. ඒයි නවතිනවා. ඉන්නවා. අයියෝ අනේ මට සමාවෙන්න නෝන. ඔයාට රිදුනද? අයියෝ අයියෝ ගන්න එපා නෝන අයියෝ. දැන් බේරෙන්න හිතන්නවත් එපා. දැන් තමයි ඔහොම ඉන්නවා. අපිට මොනවද මේ වෙන්න හදන්නේ? අනේ ලෝක විනාශ පස්සෙන් එනෝ දෙයිනේ. කල හොඳ පස්සෙන් එනෝ. කල හොඳ පස්සෙන් එනෝ. ඉලක්කය හඳුනාගත්තා. සියලුම සබන් වතුර බාරකට තබන්න. ඔය වැඩ නෑ. ඉතින් දැන් ලෑස්ති වෙනවා යටකින් ඉඳලා. දැන් බලමුකෝ ඊළඟට මොන වගේ කරදරයකට පාත් වෙන්නේ කියලා. කොහොමද යාළුවනේ? මේලි මට පේන විදිහට ඔයාලා බුරුසුයි කුසී අතේ තියන් ඉන්න එකෙන් බේරෙන්න විදියක් හොයනවා වගේ. නැත්තම් හොඳට නාගන්න වෙනවනේ. අපි බේරුණා. ඇටි යන්තම් දැන් අපි නිදහස්. මේ ගෙදර යන පාර නෙමෙයි. මොකද්ද මේ කරන්නේ කියන්නේ? ගාෆිල්ලයි ඕඩිබයි දැන් අමතක කරන්න ඕනේ. ලීස් තව ටිකකින් මෙහෙට එයි. කොහෙන්ද මේ කේක් එක තියන්නේ? ඒ නැති ලීස් තමයි. එයා එන්න කලින් ගාෆිල්ලයි ඕඩිබයි නාව ගන්න පුළුවන් වුණා නම් කොච්චර දෙයක්ද? මං ආවේ දෙනවයි කියපු ලොකු තෑගි මුදල අරන් යන්න. මොකද මම අහන්නේ කොහොමද? නාවගෙන ගෙදර ගෙනාවොත් ලොකු තෑගි මුදලක් දෙනවා කියලා කිව්වා නේද? කො දෙන්න? ලීස් අපේ රෑ කෑම මට බෑ. මගේ කොන්නට අලුත් මෝස්තරයක් දාන්න ඕන. අලුත් ඇඳුම් ටිකක් ගන්නත් ඕනේ.
ගෑනු ළමෙක්කින්ට හොම පෙරේතෙක් වගේ අඳන් දෙපා ජෝන් කෑම අපි කන්නම් කමන්න ඇතින් අඩුම තර කොයිදන නාලාරිට බලන්ටක ජෝන් හැම තැනම ඇගේ පිළුටු ගාගෙනනේ තියෙන්නේ දැන් යාට කරන්න තියෙන්නේ නාවන එක නෑ කාෆි නාන්න නෑ මට කියන දාන්න නාන්න අනේ ගෙනියන්න බා නෑනේ මට කියන දාන්න නේ